සුබම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මගේ යාළුවෝ හැමෝටම. ඔන්න අදත් දැනුමයි මිනුමයි YouTube channel එකෙන් ගෙනල්ලා තියෙනවා අලුත්ම වැඩක්. ඔයාලට කරන්න තියෙන්නේ අපි ලබා දෙන අකුරු වලින් හදන්න පුළුවන් වචනය අනුමාන කරන එක විතරයි. වෙනද වගේ මතක් කරනවා මේ වගේ වීඩියෝ බලන්න ඔයා කැමති නම් අපිව subscribe කරන්න. ඒ වගේම notification all දාගෙන තියාගන්න. අපි දාන වීඩියෝ එසැනින් ඔයා ළඟටම ගෙන්න ගන්න. හැමෝම ලකුණු 20න් 20 ගන්න try එකක් දීලා බලන්නකෝ. ඒ වගේම මතක් කරනවා අනිවාර්යෙන් ඔයාලා ගන්න ලකුණු ගාන පහලින් comment එකක් දාන්න. හරි අපි යමු වීඩියෝ එකට. පළමු ප්‍රශ්නය. මේකට පොඩි ඉඟියක් දෙන්න. දැන් අපි නමක් තමයි මේකෙන් හැදෙන්නේ. පිළිතුර තමයි අනුර. දෙවන ප්‍රශ්නය. අපි මේක ගොඩක්ම භාවිතා කරන්නේ වතුර පුරවලා තියන්න තමයි. පිළිතුර තමයි කලය. තුන්වෙනි ප්‍රශ්නය. මේකටත් පොඩි ඉඟියක් දෙන්න. පන්සලක මේකේ අනිවාර්යෙන්ම තියෙනවා. පිළිතුර තමයි පහන. හතරවෙනි ප්‍රශ්නය. අපි හැමෝම මාස දවස් වෙලාවක් තමයි මේකෙන් හැදෙන්නේ. පිළිතුර තමයි පාන්දර. පස්වෙනි ප්‍රශ්නය. ගොඩක් ජනප්‍රිය ස්ථානයක් තමයි මෑත කාලයේදී මේක. පිළිතුර තමයි පහන් තුඩාව. හයවෙනි ප්‍රශ්නය. මේ ස්ථානයට නම් නොගිය කෙනෙක් නැති තරම්. පිළිතුර තමයි අනුරාධපුර. හත්වෙනි ප්‍රශ්නය. ගොඩක් කට්ටිය මේ නම පාවිච්චි කරනවා ආදේශකයක් විදියට. පිළිතුර තමයි සිරිමත්. අටවෙනි ප්‍රශ්නය. ගොවිය ගොඩක් වෙලාවට භාවිතා කරන ආයුධයක් තමයි මේක. පිළිතුර තමයි උදැල්ල. නවවෙනි ප්‍රශ්නය. අපි නිදාගත්තට පස්සේ තමා මේවා දකින්නේ. පිළිතුර තමයි සීනය. දහවෙනි ප්‍රශ්නය. අව්වයි වැස්සයි එකට තියෙදි තමා මේක දකින්න පුළුවන්. පිළිතුර තමා තේදුන්න. 11වෙනි ප්‍රශ්නය. තනි රකින්න මල් වර්ගයක් කිව්වොත් මම නිවැරදි. පිළිතුර තමයි අලරි. 12
12 වෙනි ප්‍රශ්නේ. යකඩ වැඩ කරන ස්ථානයක නම තමයි මේකෙන් පෙන්වන්න කරන්නේ. පිළිතුර තමයි කම්මල. 13 වෙනි ප්‍රශ්නේ. ගෙවල් වල බිම අතුරලා තියෙන දෙයක් තමයි මේකෙන් කියන්නේ. පිළිතුර තමයි පාපිස්ස. 14 වෙනි ප්‍රශ්නේ. අතීතයේදී මේක ආලෝකයක් විදියට ගොඩක් දෙනෙක් පාවිච්චි කරලා තියෙනවා. පිළිතුර තමයි පන්දම. 15 වෙනි ප්‍රශ්නේ. මේක නම් ගමක නමක්. ඔයාලට මේක ලේසියෙන්ම අඳුරගන්න පුළුවන්. පිළිතුර තමයි ගම්පහ. 16 වෙනි ප්‍රශ්නය. මේක නම් අපිට නැතුවම බැරි දෙයක්. අද දියුණුවන ලෝකේ අනිවාර්යෙන් හැමෝටම තියෙන දෙයක් තමයි මේක. පිළිතුර තමයි දුරකථන. 17 වෙනි ප්‍රශ්නේ. ගොඩක් වෙලාවට ගෑන් ළමයි බය සතෙක් තමයි මේකෙන් කියන්නේ. පිළිතුර තමයි මකුලුවා. 18 වෙනි ප්‍රශ්නේ. ගොඩක් අයගේ රසම රස කෑමක් තමා මේක. පිළිතුර තමයි ඉස්සා. 19 වෙනි ප්‍රශ්නේ. ගොඩක් වෙලාවට පැණි රස කෑමක් තමයි මේක. පිළිතුර තමයි හකුරු. 20 වෙනි අවසාන ප්‍රශ්නය. මේක ගොඩක් ජනප්‍රිය නමක්. පිළිතුර තමයි තිස්ස. වෙනදා වගේ මතක් කරනවා අපිව subscribe කරන්න. ඒ වගේම ඔයාලගේ ලකුණු ගාන පහලින් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. අනිත් කට්ටියටත් බලන්න.